හරි 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 ඕම උස්සලාගනි හරි හරි උඩට හරි ගැම්ම දාලා අල්ලපන් බං හැවනේ මොකද බං අතෑරියේ බලපන්කෝ ඉතින් උඩට ගන්න තව ටිකයිනේ තිබ්බේ ඔබ කරොත් කරන්නේ ඔය වගේ වැඩක්නේ අනේ මේ ඔබ මගේ මොකුත් අහගන්න නැතුව ඉඳපන් ගැම්ම ගනින් පොඩ්ඩක් උස්සලා බලපන්කෝ මේකේ බර අරක ගන්න මේක ගන්න කකා උතන වැළලෙන්නේ නැතුව පොඩ්ඩක් මේක මගෙත් එක්ක අල්ලපන්කෝ හරි උන්න හරි අල්ලන් අම්මෝ බං මේකේ බර ඒක තමයි ගොන්නාම මන්තොට කිව්වේ දැන් ඉතින් උඹ ගැම්ම දාලා අල්ලපන් අම්මෝ බං මේකේ බර මොනවද දන්නේ නේ උඹලගේ ආතා මේකේ පුරවලා තියෙන්නේ මං හිතන්නේ බං ආතාගේ සල්ලියම මේකේ පුරවලා ඇත්තේ නේද බං ඕනේ බං ආතාගේ පවුලගේ රත්තරන් බඩුත් එහෙම ඇති නේද බං පවුලගේ ඔව් බං පවුල කිව්වේ ආතාගේ හාමිනේට ඕනේ බං රත්තරන් බඩුත් එහෙට ඇතිනේ නැත්තම් ඉතින් මෙච්චර බර වෙන්න විදියක් නැහනේ උඹලගේ ආතාත් ඒ දවස්වලම උඹලා ගැන හිතලා තියනවද කොහෙද ඒකනේ මෙච්චර බඩු ගොඩක් පෙට්ටියක දාලා හංගලා තියන්නේ නැත්තේ අනේ මගේ රත්තරන් ආතේ ඔයාට නිවන් සැපම ලැබේවා උඹලගේ ආතා දැන් ඉපදිලා ඉස්කෝලෙත් යනවා ඇති පිස්සු කෙලි නැතුව මෙන්න මේක අරපන් අම්මෝ බං ඇයි මේක නම් ලේසියෙන් අරින්න වෙන්නේ නැහැ වගේ බං අයියෝ ලේසියෙන් අරගන්න වෙන්නේ නැහැ තමයි බං ඇයි මේ බලපන් මේක යතුරු හිලකුත් තියෙනවා මේක අරින්න නම් ඉතින් මේක යතුරු ඕනේ අප්පට සිරි යතුරු හිලකුත් තියෙනවා නේ අනේ යකෝ දැන් උඹ ඒක දැක්කේ ඒකනේ තියෙන හදිසියට ඒක දැක්කේ නැහැ කියපන්කෝ මේ ගිහින් පොඩ්ඩක් බලපන්කෝ අර වලේම යතුරුකුත් තියනවාද කියලා සීයක් මොනේකට මේක ලොක් කරාද කවුද වලේ දාලා ආවල් දෙකට ලොක් කරන්නේ තියනවද බං යතුරක් තියා මේකේ කතුරක්වත් නැහැ බං ෂිට් මේ හිලෙන් මෙලෝදයක් පේන්නේ නැහැ කියපන්කෝ කොහේ පේන්නද කොනෝ ඕකේ පස්සිර වෙලා ඇත්තේ ඔව්නේ හරියන්නේ නැහැ බං අපි දැන් මොකද කරන්නේ යන්නේ බං ගොඩගත් එකේ කොහොම හරි මේක අරින්න ඕනේ නැත්තම් ඉතින් ගොඩගත් එකේ තේරුමුකුත් නැහැ ෂිට් ඒකනේ හැබැයි මම දැක්කා අපේ සීයාගේ ටංකා පෙට්ටියක නම් යතුරු වගේක් තිබ්බා මේකට හරියන එකක් ඒකේ තියනවද දන්නේ නැහැ එහෙනම් ඉතින් ෂුවර් එකට මෙතන ඇති කියන්නත් බෑ බං මොකද එතන හෙන ගොඩක් යතුරු තිබ්බා බං එහෙනම් මේක මෙහෙම උස්සන් යමකෝ ගෙදරට ඔබට පයිත් යන්න ඇයි හොඳට තියෙයි මේක ගෙදරට ගෙනිච්චොත් ඇයි බං අපේ සීයා මේක ගැන උක්කුසු ඇස් වලින් බලාගෙන ඉන්නේ බොන ඇස් වලින් බැලුවත් අපිට දැන් මේක කොහොමරි කරලා අරගන්න එපයි බං මේ අපි මෙහෙම කරමුද මොකද්ද මේක අපේ වත්තේ කෙරවල හංගමු හංගලා ගෙදර ගිහින් අර යතුරු ටිකක් අරන් ඇවිල්ලා ටෙස්ට් කරලා බලමු බං එකක් හරි හරියන්නේ නැතයි හැබැයි පුතෝ මේක මේ පැත්තෙන් නම් අරන් යන්න වෙන්නේ නැහැ උඹලගේ සීයා කොයි වෙලෙන් අර ඉස්සරහ ස්ටෝප්පුවට වෙලා ඉඳගෙනනේ ඉන්නේ ඒක තමයි බං මම මේ කල්පනා කරේ කොහොම හරි කරලා මේක එහා පැත්තට ගෙනියන්න ඕනේ. අපේ වත්තේ කෙරවල ගල් ගොඩක් තියෙනවා බං. එතන හැංගුවා නම් ඉතින් ආයෙ ඉතින් මේක කාටවත් හොයාගන්න බෑ. ආයෙ ඉතින් හොයනවා බොරු තමයි. එහෙනම් ඉතින් අපිට මේක අරන් යන්න තියෙන්නේ අර පාර පැත්තෙන් තමයි. මෙතනින් පාරට පැනලා වටෙන් එහෙට යමු බං. අපිට ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ. වැඩේ තියෙන්නේ මේක කොහමද බං පාර දිගේ අරන් යන්නේ? ඇයි කියන්නේ ගොනෝ කවුරු හරි දැක්කොත් එහෙම අපිට මොකද බං? අපිනේ අරන් යන්නේ. අනේ මේ වගේ ගොන්න ආම්බෙක්. යකෝ මේක පරණ පෙට්ටකමක් අපි මේක අරන් යද්දී කවුරු හරි දැකලා මේක නිදානයක් වද්ද දන්නේ නැහැ කියලා හිතුවොත් බඩු බනිස් තමයි ඊට පස්සේ අපි දෙන්නටත් නෙලලා මේකත් අරන් යයි එතකොට ඉතින් අපිට තියෙන්නේ උඩ බලාගෙන ඉන්න තමයි පොඩ්ඩක් ඉඳපන්කෝ එන කොහෙද උඹ යන්නේ ඕම පොඩ්ඩක් ඉඳපන්කෝ මං එනකන් සීයාගේ සරම ඒ මොකටද අපි මේ සරම මේ කුඩින් දාලා අරන් යමන් බං එතකොට ඉතින් කාටවත් පේන්නේ නැහනේ බෝක කොහෙන්ද ගත්තේ වැලේ තිබිලා උස්සන් ආවේ ඊයා දැක්කද කවුද උඹ ඔක අරන් එනවා. ඒක නම් ඉතින් දන්නේ නැහැ. මං සංගාලා ගිහලා සංගාලා අරන් ආවා. ඔය බලපන්කෝ ඉතින් සීයා දැකලා තිබ්බේ නැත්තම් හොඳයි. ඉස්සරහා හිටියේ නැහනේ සීයා. මං ඕවා බල හිටියේ නැහැ බං. වැලේ තිබ්බ මං ඇදන් ආවා. තව ප්‍රශ්නයක් තියෙනවා බං. ඒ මොකද්ද? අපි දැන් මේක වහගෙන යද්දී කවුරු හරි යවුවොත් මොනවාද ඔය වහගෙන අරන් යන්නේ කියලා. ඒකටත් මං ගාව විසඳුමක් තියෙනවා බං. ඔබ යමන්කෝ. අරක මොකද යකෝ මගේ සරමක් අරන් ගියේ. ඇයි දන්නේ? මේකයි අපේකයි දෙන්නම එකතු වෙලා අර පෙට්ටිය වතුරාගත්තද කවුද? පොඩ්ඩක් විපරම් කරලා බැලුවා නම් හරි. අයිස්ක්‍රීම් කොල්ලෝ උඹලා දෙන්න දැන් අයිස් විකුණනවද? ඔව් මාමේ පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. ඒක නම් හොඳයි. රස්තියාතුක ගහ ඉන්නවට වඩා ඌවගේ දෙයක් කරන එක ලොකු දෙයක්. ඔව් මාමේ ඒකනේ ඉතින් අපි පටන් ගත්තේ. අයියේ පොඩ්ඩක් ඉන්නකෝ. මොකද? උඹගේ විසඳුම නම් මරු බං. ආයිත් මිනිස්සු හැරිලවත් බලන්නේ නැහැ.
ළඟට එනවා අපව හැරිලා යනවා. ඔබගේ මොලේ තමයි මොලේ. අයියේ මොකද මටත් අයිස්ක්‍රීම් එකක් දෙන්නකෝ. ආයිස් නෙවෙයි දෙන ඔබට කන් අඩිය පුපුරන්න. ඵලයන් මෙතනින් මගේ මොකුත් තාගන්න නැතුව. මේ අයියලාගේ තියෙන රෙස්පෙක්ට් එක. ඔයාලගෙන් අයිස් කනවට වඩා හොඳයි පාල මාමගේ කඩෙන් පළම් එකක් කනවා. ඉතින් කාපන් අපිට මොකද? මං යනවා යන්න. මේ ඔබට සුවර්ද ඕක ඔතන තිබ්බම කාටවත් පේන්නේ නැහනේ. පිස්සුද බං මේ හරියට බල්ලෙක්වත් එන්නේ නැහැ. ඒක තමයි මේ හැමතැනම බට්ටෝ තියෙන්නේ. ඔය මේ අපේ බල්ලෝ නෙවෙයි බං. ආලපාල ඉන්නේ උන් තමයි ඔය අපේ වත්තට අවිල්ලා රීලා යන්නේ. මම කොයි වෙලේ හරි කෙනවා දැක්කොත් නම් බං ආයෙත් ඕකුන්ගේ පුකවල් මහලා තමයි යවන්නේ. බල්ලෝ නෙවෙයි බං. දැන් අපි කීයටද ඕක ඇරලා බලන්නේ? ඇරලා බලන්නේ කියන්නේ බං අවස් වෙලා ඇරලා බලමු. දැම්ම මොකුත් කරන්නේ නැතුව අවස් වෙලා කරන එක හොඳයි බං. ඇයි? මමත් දැන් පැය ගානක් තිස්සේ ගෙදර නැහැනේ බං. අපේ සීයා මම මොනාද කරන්න කියලා ඈ ගහගෙනමයි ඉන්නේ බං කොයි වෙලේ. මේ සීයාට බඩ යන්න ජාපාල ටිකක් දාලා දෙමුද කෑම වලට. ආයිතින් දවසක් විතර යනකම් ලැට් එකෙන් නම් එළියට එනවා බොරු බං. බලමුකෝ දැන් යමන්කෝ අපි ගෙදර. මං හිතුවා හරි මුන්ටේ පෙට්ටිය හම්බ වෙලා තමයි. අප්පොච්චි එන උක්කුවට මේ ගැන කිව්වනේ. මට කිව්වේ නෑ. හොඳයි අපි බලාගමුකෝ. අම්මා මේක පුදුම බරක්නේ තියෙන්නේ. ෂිට් කරුමෙටම මේක ලොක් කළාත් එක්කනේ. අර ගෙදර ටංක පෙට්ටියේ චතුරු වගේක් තිබ්බ නේද? මං හිතන්නේ ඒ වගේ එකක් මේකට හරියන්න ඕනේ. ඉක්මන් කරලා ගිහින් අරන් ආවනම් හරි. දැන්ද ඔබ එන්නේ? මං කීයටද එන්න කිව්වේ? ඔබ මේ මගුලක් කතා කරනවා. මං බොහොම අමාරුවෙන් ගේමක් දීලා ගෙදරින් පැනගත්තේ. මාර වැඩේ බං. ඇයි? මං ඔබට කිව්වේ අර ටංක පෙට්ටියක යතුරු වගේක් තිබ්බා කියලා. ඉතින් මං ඊයේ බලද්දිත් ඒක තිබ්බා බං. දැන් බලද්දි නෑ කියපන්කෝ. අප්පට සිරි වෙනවනේ. ඉතින් දැන් මොකද කරන්නේ? ඒක තමයි බං මටත් මේ හිතා ගන්න බැරි. ඊයේ තිබ්බ එක අද කොහමද බං නැති උනේ? උඹලගේ සීයවත් ගත්තද දන්නේ නෑනේ. සීයා මොකටද බං ඒක ගන්නෙ? කියන්න බෑනේ. අපි මේක හංගනවා සීයා දැක්කද දන්නේ නෑනේ. අපි ඕක හංගනවා සීයා ලොහෙත් දකින්න නෑ බං. ඕ දැන් සීයා අනේ මන්ද බං කොහේ ගිහින්ද කියලා මාත් දැන් සෑහෙන වෙලාවකින් නම් දැක්කේ නෑ. හරිනේ සුවර් සොට් බං හුණා කිව්වා වගේ කියන්න. අනිවාර්යෙන්ම සීයා අපි ඕක හංගනවා දැකලා තියෙනවා. කොයිකටත් ජමන්කෝ එනම් වත්ත පැල්ලට පොඩ්ඩක් බලන්න. මං ඔබට කිව්වනේ. ෂිට් එකක්වත් හරි ගියේ නෑනේ. මේක තමයි අන්තිම එක. මේක ඉතින් හරි ගියේ නැත්තම් ග්‍රයින්ඩරයක්වත් ගෙනල්ලා මේක කපන්න තමයි වෙන්නේ. මොකද බං අපි දැන් කරන්නේ? මොනා කරන්නද බං? සීයා මොනාද කරන්න කියලා බලාගෙන ඉන්න තමයි වෙන්නේ. මේ සීයා ඕක ඇතුලේ තියෙන ඒවා ඔක්කොම ටික ගනීද බං? ඔහේ බඩු හරි ගියා. හරිනේ යතුරු සෙට් වෙලා වගේ. ෂිට් අපරාධේ. ඔක්කොම සල්ලි ටික වේයෝ කාලා නේද? කොහෙන්ද යකෝ මේක ඇතුලට වේයෝ ගියේ? හරිනේ මේකේ මේ පැත්ත දිරලානේ. අප්පොච්චිගේ තණ්හාවනේ. ආවල් දෙකටද මේක ඇතුලට සල්ලි දාලා වලේ දැම්මේ. දැන් ඉතින් කාටවත්ම නෑනේ. මොකද්ද අප්පා මේක ඇතුලේ මේ තව පිටියක් තියෙන්නේ. සුවර් එකටම අරක ඇත්තේ රත්තරන් බඩු. ඔන්න බලපංකෝ. ඇරලා බලමු. බුදුම්මෝ අප්පට සිරි වෙනවා. මොනාද බං ඒ එකපාරටම පෙට්ටිය ඇතුලෙන් දුමක් ගියේ? මල කෙලියයි මාටියෝ. ඇයි බං? මට හිතෙන්නේ පෙට්ටිය ඇතුලෙන් ගේ දුමක් වගේ ආවේ ඕන මනක්ද කොයිද බං? මොකකින් ඔය මනක්? ඔව් බං. අම්මෝ. ඔය මනක් කිව්වා විතරයි අරක කඩාගෙන පිටින් දිව්ව නේද?